ආයිබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් විශේෂ රෙසිපි එකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. රෝස් පාන් කන්න කවුද ඉතින් අකමැති? ඊටත් වැඩිය අපිම හදාගෙන උණු උණුවෙන් සම්බෝලයක් එක්ක කන්න තියෙනවා නම් තවත් හොඳයිනේ. අවන් එකක් නැති කෙනෙකුට දර ලිපේ වුණත් මේ විදිහට රෝස් පාන් ලස්සනට හදා ගන්න පුළුවන්. අවන් එකේ සහ ලිපේ දෙකේම හදන හැටි මම අද ඔයාලට කියලා දෙන්නම්. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. ඊස්ට් තේ හැඳි 1යි කාලයි, සීනි මේස හැඳි 1මාරයි, ලුණු තේ හැඳෙන් 3 කාලයි, පොල් තෙල් සහ ඇඟිල්ල දාන්න පුළුවන් රස්නෙට තියෙන වතුර. මුලින්ම සීනි ටිකත් ඊස්ට් එකට දාලා ඇඟිල්ල දාන්න පුළුවන්ලා රස්නේ වතුර ටිකක් දාලා සීනි ටික දිය වෙනකම් කලවම් කරලා ඊස්ට් ඇක්ටිව් වෙනකම් තියන්න. දැන් අපි ගත්ත පාන් පිටි වලට ලුණු ටික එකතු කරන්න. පොල් තෙල් මේස හැඳි දෙකකුත් එකතු කරන්න. පොල් තෙල් ගන්නකොට සුවඳ තියෙන හොඳ පොල් තෙල් ගන්න. ඊස්ට් ටිකක් දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. මම ඒ ටිකත් එකතු කරගන්නවා. දැන් වතුර ටික ටික දාලා පිටි මෝලියක් කනා ගන්න. මේ පිටි මෝලිය අපි අර රොටි අනන පිටි මෝලිය වගේ තදට අනන්නේ නැතුව පොඩ්ඩක් අතේ ඇලෙන ගානට, ගොඩාක්ම නෙමේ ලාවට වගේ අතේ ඇලෙන ගානට තෙත ගතියට අනා ගන්න. ඊළඟට නීට් කරනකොට ඒ ඇලෙන ගතිය නැතුව යනවා. දැන් විනාඩි 7ක් 8ක් විතර මේක টොප් එකට දාලා හොඳට නීට් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට නීට් කරන්න. පිටි ගුලිය මේ වගේ දෙපැත්තට අදිනකොට කෑලි කෑලි කැඩෙන්නේ නැතුව ඉලාස්ටික් එකක් වගේ දිගට ඇදෙනවා නම් අන්න ඒ ගානට එනකන් නීට් කරගන්න. දැන් භාජනයට තෙල් ටිකක් ගාලා පිටි මෝලිය දාගන්න. ඊළඟට පිටි මෝලියට තෙල් ටිකක් ගා ගන්න. පිටි මෝලිය පිපිලා දෙගුණයක් වෙනකන් පියනකින් හරි පොලිතින් එකකින් හරි වහලා තියාගන්න. ඊළඟට භාජනයකට පාන් පිටි මේස හැඳි දෙකකුයි පොල් තෙල් මේස හැඳි 5ක් විතර දාලා දිය කරලා පේස්ට් එකක් හදාගන්න. රෝස් පාන් එකට ඇලෙන්නේ නැතුව වෙන් කර ගන්න පහසු වෙනවා මේ පේස්ට් එක ගාගත්තාම. මේ වගේ වැක්කිරෙන ගානට හදාගන්න. ඔන්න දැන් පිටි එක අපිට අවශ්‍ය ගානට පිපිලා තියෙන්නේ. පිටි මෝලිය මේ ගානට පිපිලා එන්න පැයක් විතර ගියා.
දැන් භාජනයෙන් අයින් කරලා මම මේක සමාන කොටස් 10කට කපා ගන්නවා. ග්‍රෑම් 400කින් පිටිමෝලිය අනාගත්තට පස්සේ ග්‍රෑම් 650ක් විතර බර තියෙනවා. ඔයාලට ඕනේ නම් පිටිමෝලිය කිරලා 10ට බෙදලා සමානව කිරලා ගන්නත් පුළුවන්. ඊළඟට මම මේ හදන විදිහට තෙල් ටිකකුත් අතේ ගාගෙන බෝල හදා ගන්න. ඊළඟට රෝස් පාන් ටික මම බේක් කරගන්නේ මෙන්න මේ තැටියේ. මේක පාන් තැටියක් නෙමෙයි, සාමාන්‍යයෙන් කේක් ග්‍රෑම් 600ක් විතර බේක් කරගන්න පුළුවන් කේක් තැටියක්. ඊළඟට මේ තැටියට හොඳට තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ග්‍රෑම් 400 පිටිමෝලියට මේ ත්‍රේ එක ප්‍රමාණවත්. මම අද ග්‍රෑම් 400 පිටිමෝලි දෙකක් අනාගත්තා. එක ත්‍රේ එකක oven එකේ හදලා පෙන්නන්නම්, අනිත් ත්‍රේ එකේ ලිපේ හදලා පෙන්නන්නම්. ඊළඟට එක පිටි බෝලයක් අරන් මෙන්න මේ විදිහට ත්‍රේ එකේ පළලට වඩා පොඩ්ඩක් අඩුවට හිටින විදිහට තුනී කරගන්න. රෝස් පාන් එකේ ගානටම තුනී කරන්න ඕනේ නෑ. පිපිලා එනකොට ඒක ගානට හැදිලා එනවා. ඊළඟට අපි අර හදාගත්ත පාන් පිටි තෙල් මිශ්‍රණයෙන් ටිකක් අරගෙන දෙපැත්තටම හොඳට ගා ගන්න. රෝස් පාන් එකට ඇලෙන්නේ නැතුව ගලව ගන්න පහසු වෙනවා මේ මිශ්‍රණය හොඳට ගා ගත්තාම. දෙපැත්තටම හොඳට ගා ගන්න. ගාලා ත්‍රේ එක කෙලින් අතට හරවලා මේ විදිහට තියා ගන්න. අනිත් ටිකත් ඒ විදිහටම තෙල් මිශ්‍රණය ගාලා හදා ගන්න. ඔන්න කොටස් 10ම හදාගත්තට පස්සේ දැන් මේක තවත් විනාඩි 20ක් විතර පිපෙනකන් වහලා තියා ගන්න ඕනේ. විනාඩි 20 පිපුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක මං oven එකට දාන තැටිය. අපි දැන් මේක සෙල්සියස් අංශක 180 විනාඩි 35ක් බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ විදිහටම හදාගත්ත ලිපේ හදන තැටිය. කරන්ට් එක නැති වෙලාවට වුණත් ඔයාලට මේ විදිහට ලිපේ රෝස් පාන් හදාගන්න පුළුවන්. ත්‍රේ එක ඇතුළට දාගන්න පුළුවන් මේ වගේ ලොකු හට්ටියක් ගන්න. ලිප උඩින් තියලා ලිප ඔන් කරගන්න. ඊළඟට හට්ටිය අඩියට මෙන්න මේ වගේ රැක් එකක් තියාගන්න. ටිකක් උස එකක් තියාගත්තත් කමන්නේ හට්ටිය උස තියෙනවා නම්. උස මදි නම් මේ වගේ පොඩි එකක් තියාගන්න. මම ලිපේ තියාගත්ත හට්ටිය උස නිසා මම ටිකක් උස රැක් එකක් තියාගන්නවා. විනාඩි 2ක් විතර හට්ටිය රත් වුණාට පස්සේ ත්‍රේ එක රැක් එක උඩින් තියාගන්න. ඔයාලට මේ වැඩේ මේ විදිහටම දර ලිපක වුණත් කරගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් අඩු කරලා පියන වහලා විනාඩි 30ක් බේක් කරගන්න. විනාඩි 20ක් විතර ගියාට පස්සේ එක සැරයක් පියන ඇරලා බලන්න. මේ තියෙන්නේ අපි oven එකේ හදාගත්ත රෝස් පාන් තැටිය. ඔන්න හරියටම විනාඩි 35කින් තමයි මම oven එකෙන් එළියට අරන් ආවේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට බේක් වෙලා තියෙනවා.
අපි ඇතුළ කොයි විදිහටද තියෙන්නේ කියලා අනිත් පැත්ත හරවලා බලමු. ඔන්න බලන්න ලස්සනටම තියෙනවා. අපි අර ගාගත්ත පාන් පිටි පොල් තෙල් මිශ්‍රණය නිසා තැටිය ඇලිලත් නැහැ. රෝස් පාන් එකට ඇලිලත් නැහැ. වෙන් කර ගන්න පහසු විදිහට ලස්සනට තියෙනවා. පුදුම සුවඳක් එන්නේ මේ වෙලාවේ. රෝස් පාන් කිව්වට මේ තියෙන්නේ තඹපු රෝස්. අපිට මේ විදිහටම මේක කන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෝස් කරලා ඕන නම් ඔයාලට නැවත තැටියකට දාලා oven එකට දාලා මේක රෝස් කර ගන්න ඕනේ. මම මේ විදිහට oven එකේ tray එකට දාලා දෙපැත්ත විනාඩි 10 දාලා රෝස් කර ගන්නවා. රෝස් කර ගන්න යන වෙලාව හරියටම කියන්න බෑ. ඉතින් එක එක්කෙනාට අවශ්‍යතාවය මත අවශ්‍ය ගානට රෝස් කර ගන්න. ඔන්න දැන් ලිපේ එකත් හොඳට බේක් වෙලා තියෙන්නේ. oven එකේ හදාගන්න විනාඩි 35ක් ගියාට ලිපේ හදාගන්න ගිය විනාඩි 30යි. අපි ඒකත් අනිත් පැත්ත හරවලා බලමු. හරිම ලස්සනට බේක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති රෝස් පාන් නිකම්ම ගැලවෙනවා. oven එකේ බේක් කරගත්ත එකටත් වඩා ලස්සනට තියෙනවා. දැන් ලිපේ හදාගත්ත ටිකත් රෝස් කරගන්න පුළුවන්. අර විදිහටම හට්ටිය ඇතුලෙන් රැක් එකක් තියලා පොඩි ට්‍රේ එකකට දාලා රෝස්ට් කරගන්න. මම මේ ටික අද රෝස් කරන්නේ නෑ. මේ විදිහටම රස්නේ පිටින් කන්න තියාගන්නවා. ඔයාලා රෝස් කරලා ගන්න. ඔන්න මම රෝස්ට් කරලා ගෙනාපු ටිකත් බලන්න. ඒවත් හරිම ලස්සනට තියෙනවා. ගොඩක් ක්‍රිස්පි ගතියට තියෙනවා. ඔයාලට අවශ්‍ය පාටට අවශ්‍ය ගානට එනකන් රෝස්ට් කරගන්න පුළුවන්. රෝස්ට් පාන් කන්න මම පොල් සම්බෝල ටිකකුත් හදාගත්තා. ඉතින් oven තියෙන oven නැති හැමෝටම මේ විදිහට රෝස්ට් පාන් හදාගන්න පුළුවන්. දර ලිපක උනත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.